හායි ඔයාලා කොහොමද? අද මම හදන්න යන්නේ ඉදලොලු වෑගෙන. මේ ඉදලොලු හැදෙන්නේ වැස්ස කාලෙට. වැස්ස කාලේ හොඳට ගොරවලා අකුණු ගහනකොට තමයි හුඹස් පසේ තමයි මේ ඉදලොලු හැදෙන්නේ. අපි දැන් බලමු මේ ඉදලොලු හදන්න මොනවද අවශ්‍ය කරන්නේ සහ කොහොමද හදන්නේ කියලා. මම ඉස්සෙල්ලාම ඉදලොලු ටික හොඳට පොඩියට කපා ගන්නවා. එතනදී පණුව ඉන්න ඉදලොලු අයින් කළා තමයි හොඳට හොයලා බලලා තමයි ඉදලොලු ටික කපා ගන්න ඕනේ. කපලා හොඳට සෝද ගන්න ඕනේ. මඩගත් ඉදලොලු වල මඩ තියෙනවනේ. ඒක නිසා හොඳට හොද ගන්න දෙපාරක් තුන් පාරක් මම මේ ඉදලොලු ටික සෝදගත්තා. ඉදලොලු එකට වතුර ටිකක් තියාගෙන ඒක අපි ලිපෙන් තියාගන්න. ඊට පස්සේ අපි ඒකට ලුණු කැටට සල්පයක් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේ ඉදලොලු එකට ගොරකෙදි 3-4ක් එකතු කරගන්නවා. ඊට පස්සේ කහ ටිකකුත් එකතු කරගෙන ඒ ටික හොඳට කවලම් කරගෙන ටික වේලාවක් තැම්බෙන්න තියාගන්න ඕනේ. ඊට පස්සේ ඉදලොලු ටික හොඳට තැම්බුණාට පස්සේ අපි ඉදලොලු වල තියෙන වතුර ටික අයින් කරගන්න ඕනේ. අපි ඊට පස්සේ ඉදලොලු වල තිබ්බ වතුර ටික අයින් කළා නැවත ඇල් වතුර ටිකක් දාලා ඒ වතුර ටිකත් අයින් කරගන්නවා. ඉදලොලු වල තිබ්බ වතුර ටික අයින් කරගෙන යනවා පස්සේ තව වතුර ටිකක් දාලා ඉදලොලු වල තිබ්බ කොරකේ ටික අපි අයින් කරගන්නවා. ඊට පස්සේ ඉදලොලු වල තියෙන වතුර ටික හොඳට මිරික ගන්න ඕනේ. අපි ඊට පස්සේ දැන් කරන්න හදන්නේ ඉදලොලු වල වතුර මිරික ගන්න එක. අපිට මේ ඉදලොලු ව්‍යංජනය හදන්න තව අවශ්‍ය වෙනවා රතු ලුණු, අවමිරිස්, තක්කාලි සහ සුදු ලුණු තමයි එකතු කරගන්නේ. ඊට අමතරව කරපිංචා, රම්පි සහ කොච්චි ටිකක් එකතු කරගන්නවා. අපි මුලින්ම මැටි හට්ටියක් ලිපේ තියලා ඒකට පොල් තෙල් ටිකක් දාගන්නවා. තෙල් ටික රත් වීගෙන ඉදී මම ඒකට මේ තේ කපාගත්ත එළවලු ඔක්කොම ටික එකතු කරගන්නවා. තක්කාලි හැර ඊට පස්සේ ටිකක් හොඳට කවලම් කරගන්න. ඒකටම ඊට
පස්සේ ලුණු කුඩු සල්පයක් එකතු කරගන්නවා. ලුණු ටික තැම්බීගෙන ඉඳි අපි ඒකට කහ ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි ඒකට ගම්මිරිස් කුඩු සල්පයක් එකතු කරගන්නවා. ඒක ඉතින් ඔයාලගේ සැර අනුව තමයි. ඊට පස්සේ ඒකට අපි කෑලි මිරිස් ටිකක් එකතු කරගන්නවා. ඒකත් ඉතින් ඔයාලගේ සැර අනුව තමයි. අපි ඉතින් ටිකක් සැරට කන කට්ටිය. ඒක නිසා ටිකක් අපි කෑලි මිරිස් ටික වැඩිපුර දාලා ගන්නවා. මේ ටික හොඳට කවලා කරලා ටිකක් දැම්මම පස්සේ අපි තක්කාලි ටික එකතු කරගන්නවා. ඒ ටික හොඳට දැම්මම නැති දා ගන්නවා. අමු මිරිස් ලුණු තක්කාලි ඔක්කොම හොඳට තැම්බුණාට පස්සේ අපි ඒකට ඉදලෝලු ටික එකතු කරගන්නවා. ඉදලෝලු ටික එකතු කරගෙන හොඳට හැඳිකා ගන්න ඕනේ. ටික වෙලාවක් මද ගින්දරේ තියාගත ඉදලෝලු වෑංජනය හදාගන්න රසවත් කරගන්න අපිට මේකට උඹල කඩ යොදා ගන්න පුළුවන්. උඹල කඩ අපේ ගෙදර ඉවර වෙලා. ඒක නිසා මම උඹල කඩ යොදාගත්තේ නැහැ. ඒකට ඔයාලා එකතු කරගන්න. මම ගොඩක් රසවත් වෙනවා. එකතු කරගත්ත ටික පොල්ගේ ටික හොඳට පැහුණට පස්සේ අපි ඉදලෝලු එළවලුව හදලා ඉවරයි. අපි ඒක හොඳට බාගෙන වත්තු ඉදලෝලු එක ඕනි තරම් කන්න පුළුවන්. කාලා බලන්න.
මගේ වීඩියෝ ග්‍රැපර් වල සහ වීඩියෝ එඩිටින් වල ගොඩාක් අඩුපාඩු තියෙනවා. මම ඒටි හිමීට හදාගන්න. ඒව ගැන හිතන්නේ නැතුව මගේ අද හදපු ඉදළවලු ව්‍යංජනයක රස බලලා හදාන්න. ඒ හදලා රස බලලා මටත් කියන්න. මගෙත් එක්ක ඉන්නවට ඔයාලට ගොඩක් ස්තුතියි. තවත් මේ වගේ වීඩියෝ බලා ගන්නවා නම් SS Travel YouTube channel එක subscribe කරලා like කරලා comment කරලා තියාගන්න. සුබ දවසක් සියලුම දෙනාට.